Hey guys, මොකද වෙන්නේ? අද මං ගෙනාවා අලුත්ම ෆුඩ් චැලෙන්ජ් එක. ඒකට අද මගෙත් එක්ක යොදලා ඉන්නවා මගේ යාළුවෝ දෙන්නේ. ඒ තමයි මේ දෙන්න. කොහොමද? මං ඉතින් හොදට ඉන්නවා. ඔය කට්ටිය අතේ සතුටින් පස්සෙම ඉන්නවනේ. හරි. අද තියෙන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඒක මොකක්ද කියලා දන්නවද? නෑ. අද සරමසර කොරියන් රාමෙන් තමයි කන්න තියෙන්නේ. ඒත් මදි. ඒකට මිනිස් ඇඳි දාලා තමයි කන්න වෙන්නේ. කිව්වනේ එන්නේ නෑ. දැන් ඇවිල්ලා ඉවරනේ. දැන් ඔයා චැලෙන්ජ් එකට ඇවිල්ලා ඉවරයි. දැන් ඉතින් ඔයා කොහොම හරි සරදරාගෙන කන්න වෙනවා සුද්දා. හරිද? හරි. එහෙනම් ඒක පොඩි නීති රීතියක් තියෙනවා. ඒකේ පළවෙනියා ඉන්නේ. පළවෙනියා කොහොම හරි සරදරාගෙන ඉඳියොත් එහෙම එයාට සුපිරිම කිරි කෝපියක් හම්බ වෙනවා. හරිද? ඒක කොහොමද ඉතින් හම්බෙන්නේ මාතේ උඹලා සතුටු වෙන්න බෑ එච්චර. හරි. දෙවනියාට හම්බ වෙන දෙයක් තමයි දෙවනියා කොහොමද දෙවනියානේ. එයාට එතකොට හම්බ වෙනවා දෙහි කාලා. එයා දෙවනියා නුනේ එතකොට එයා දෙහි කාලා කන්න වෙනවා. ඊට පස්සේ තුන්වෙනියා හරි දෙවනියා හරි සරදරා ගන්න බැරුව වතුර බිව්වොත් සබේ වතුර බොන එකනට පළවෙනි හරි දෙවෙනි හරි තුන්වෙනි තුන් දෙනාෙන් කවුරු හරි සරදරා ගන්න බැරුව වතුර බිව්වොත් එයාට දෙහි භාගයක් කන්න වෙනවා. ඒක තමයි තනියෙන් නීති රීට් ටික. පළවෙනියට හම්බෙන්නේ සුපිරි කිරි කෝපි එකක් තමයි. හරිද? එහෙනම් මම තමයි දිරන්නේ. හරිද? කමක් නැහැ. ඔය දැන් ආවෙක එහෙනම් අපි චැලෙන්ජ් එකට කැමතිනේ? හරි. එහෙනම් subscribe කරලා මාව තියාගන්න. ඔය කට්ටිය මාව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යන් අද චැලෙන්ජ් එකට. guys අපි රාමෙන් එක හදන් ආවා. දැන් අපිට කන්න තමයි තියෙන්නේ. මුන් දෙන්නගේ මූණ වල දේ බලන්න. ෂෝකණියම ඉන්නෝ. අරු එහෙම බලන්න බලන්න ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් කන්න තමයි තියෙන චැලෙන්ජ් එකට ආවනම්. මේ තමයි අපි මේසේ කොලින් රාමෙන් 3යි වතුර වීදුරු 2යි කීරි 1යි කන්න තියෙන දෙහි ටිකයි අපි රාමෙන් ටික හදාගත්තා. එහෙනම් දැන් කන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි කමු. A few moments later. හරි. එහෙනම් අපි රාමෙන් 3 හදාගත්තා. පෙන්නන්නකෝ කට්ටිය බලන්න පෙන්නන්න. දැන් සරල සැරේ කන්න තමයි තියෙන්නේ. එහෙනම් 1 2 3 කියලා ස්ටාර්ට් කරනවා. 3 කිව්ව ගමන් කන්න තමයි තියෙන්නේ. ඕන එහෙනම් 1 2 3 start පටන් ගන්නilla කන්න. සරල. මිරිසුත් දැම්මනේ. කොටසයි බා. හරි මොකක්ද කියන්න තියෙන්නේ? මම යන්නද මං ගෙදර? Okay, let's go. අද කනවා. අපේ අම්මගේ චූටි පුතන් නැති වෙයිද දන්නේ අප්පා. අටසයි බා. යන්න තමයි වෙන්නේ. කනවද? ඒ. කොබල් මෙව්වේ. අදෙන් කන ගමන් තියෙන්නේ. වතුර බොන්නමයි හිතෙන්නේ බා. ඔබ මගේ හදවතේ පැලඳුවා තමයි කියන්නේ. මොනු ටික බලන්න ෂෝකන් මොනු ටික. අම්මෝ. හැන්ඩෙනවා. දැන් නම් බෑ. ඒක හිතුවට වඩා අපි පට්ට සරයි guys. දැන් මේක තමයි කියන්නේ. ඊටසේ මොකද්ද කියන්නේ? ෂෝකණීයයි. අම්මෝ. මේ දාඩිය දාලා තින්නේ. අත් දෙකෙන් දුමුත් දාන්න. අම්මෝ. මේ වන්න. ඔය කට්ටිය කමෙන්ට් කරන්න ඊළඟට එන්න තියෙන චැලෙන්ජ් මොනවද? අපෙන් ඉල්ලන්න ඕන චැලෙන්ජ් මොනවද? ඔය කට්ටිය ඉල්ලන ඕන දෙයක් දෙනවා. ඔය කට්ටිය මගේ පණ වගේ තමයි. නේද? කනවා. කාලා ඉතින් ඉඳත් එපා නේ. දැන් නැද්දෙන් අදුර වෙනවා guys. අම්මෝ. ඉන්න බෑ. අපි කොහමද යනවාට මේ කතාරින්නේ මන්නම්. මම තමයි කොහමද දිනන්නේ බා. එන්නම්කෝ. හිතුවට වඩා සැරයි අපි. වතුර බොන්න බෑ. වතුර ටික එන්න තියෙනවා. මගේ මගේ කෑ. වතුර බොන්න බෑ. අද එක මගේ, කිරි විදුරු මගේ. තුට්ටක්වත් ඉතුරු වෙන්න බෑ.
කන්න ඕන. ගයිස් මේ පට්ට අමාරුවෙන් අපි කන්නේ. මට නම් ඇත්තටම කිව්වොත් පට්ට අමාරුයි. දනවා කියන්නේ දනවා. අය පට්ටේම දනවා. අය නම් කන්නේ නැහැ කොරියන් රාමෙන්. අය අපි මේ වගේ එකක් කරයිද කියලාත් අපිට ෂුවර් නෑ නේද? අපි ඉදීත් දන්නේ නැහැ මේක කරලා. මොකද කියන්නේ ඉතින් මගේ චැලෙන්ජ් එක හොඳයිද? ඇත්තටම සුපිරිය. කියන්නේ මම මේ වගේම කාලත් පුරුදු වෙන්න බෑ බං අපි. කලින් කොහොමුණ? ඔන්න පෙන්නන්නේ මොකේ මූණ ගිහිල්ලා. සර නෑ ගයිස්. කට්ටියට ඇඬෙනවා. මම තමයි නිකම් රැළේ සිංහයා වගේ තමයි නැගී සිටින්නේ. කට්ටිය යනවා. අනිත් මේ යෝඩිදී මට පොඩ්ඩක් දනවයිද? Bonol batur bonol. සසෙන් බොන්න මේ මන්ද මොනවා නෑ බොරුවක් කරේ. බොරුවක් ටොපියා. මම බොන්නේ එහෙම කට්ටිය පෙන්නන්න දැන් තියෙන ටික තමන්ගේ. මේ මගේ නම් තා චුට්ටයි මං කාලා තියන්නේ මේ මමනේ තණ්ඩ වගේ බං. අම්මෝ පට්ට සරයි දැන් නම් මට කඳුළු වෙනවා මට බෑ ඇඳලා තියන්නේ අම්මෝ මරි මේකෙන් දිනන්න ඕනේ අම්මෝ අපේ ටිකට අන්තිම ටික සරයිනේ. මගේ නෑ. මගේ ඉවරයි guys. තව තියෙන ඔයාගේ තුනක් තියෙනවා කෑලි. මම ඉවරයි යෝන් කලින් ඉවරයි මං. මගේ නෑ. දෙක්. වතුර බොන්න ඉවරයි. වතුර බිව්වත් එහෙම මගේත් ඉවරයි. දෙහි බෑවක් කන්න දෙන වතුර බිව්වත්. මෙන්න මේ මගේ එක මේ මගේ මල්ලිගේ එක අනිත් එක්කනගේ එක. මෙන්න අපේ අනිත් මල්ලි වතුර බොන්න යන්නේ. බිව්වත් එයාට ශෝකනීය බිව්වනේ. යෝ. එයා බිව්වා. එයාට දෙහි භාගයක් කන්න වෙනවා. දැන් අපි දෙන්න කෑවා. අපි දෙන්නගේ විනාඩියක් කොහම හරි සැර දරාගෙන ඉන්න එකන මේ ඒ කියන්නේ සැර දරාගෙන ඉන්න ඕන. අපි දෙන්නම ඉදියොත් ඒක කමක් නැහැ. හැබැයි අපි දෙන්න විනාඩි දෙකක් විතර සැර දරාගෙන ඉන්න බැරුව වතුර බිව්වොත් එයාට මේ වෙනවා. අපි කොහම හරි දරාගෙන ඉඳලා මේ දින්නොත් අපි දෙන්නම අපිට කිරි කෝපියක අපි දෙන්නටම බොන්න පුළුවන්. මම ඉන්නවා. අර මල්ලිට පොඩ්ඩක් සැර වෙලා අන්න ඒ මල්ලි අඬනවා. මුට කලින් කොහොමද මං ඉන්නවා. ඕකේ. මම තමයි මේකෙන් දිනන්නේ. අපි කොහම හරි ඉන්නවා. තව එකයි විනාඩි තව 1:50ක්ම තියෙනවා බං වෙලාව. කොහම හරි දරාගෙන ඉන්න තියෙන්නේ. මේ අර මල්ලිගේ එක, මේ මගේ එක, මේ අර මල්ලිගේ එක. කොහමද මං අර කිව්ව චැලෙන්ජ් එකට ඔය කට්ටිය එනවා නේද? අවුලක් නැහැ නේ. අවුලක් නැහැ ඕන. මල්ලිගේ ශෝකනීය ඉරමත්තවා හිට වෙන්නේ දැන් අපිට කරන්න දෙයක් නැහැ. දෙහි බෑවක් ඔයාට කන්න එක කන්න වෙනවාමයි. කරන්න දෙයක් නැහැ. ඊළඟට ඕන චැලෙන්ජ් උත් අපිට කමෙන්ට් මේ බොක්ස් එකේ දාගෙන යන්න. මොකද අපිට චැලෙන්ජ් ඔය කට්ටිය ඉල්ලන දේක් තමයි අපි කරන්නේ. තව තියෙන්නේ විනාඩියක් තව තියෙනවා එහෙම. වතුර බොන්න බෑ. මෙන්න අපි දෙන්න තමයි දැන් තරගේ රැඳී සිටින්නේ. අර මල්ලි වතුර බීලා බඩක් දානවා. මාත් බොනවා guys. නෑ. එහෙම බොන්නේ තව තියෙනවා විනාඩි 40ක් විතර තව තියෙනවා තප්පර. සෝරි තප්පර. තව එහෙම අපිට සදාගෙන ඉඳලා මේ මල්ලි කො මූණ පොඩ්ඩක් පෙන්නන්න මල්ලි. අනේ ශෝකනීය මූණ අඬනවත් එක්ක. මඩක් කිව්වනේ සරයි. කිව්වට අපිටත් ඉන්න බෑ. සරයි. දැන් මේ කොහොමද දනවා? ඊළඟට තමයි ආතල්ම කොටස පටන් ගන්නෙ. අරයට දෙහි බෑ කවුවන එක තමයි කරන්න තියෙන්නේ ඊළඟට. අපි දැන් කවුරු වතුර බොයි දන්නේ නැහැ.
හරිද? එහෙනම් අපිට තමයි කරන්න තියෙන්නේ. ඔයයි මල්ලි දැම්ම දෙයි කන්න බෑ. ඔයා හොර කරලා ඒකට කනවා. මේ දෙයි බෑව. බොරු කරන්නේ අපි වෙන්න දෙයි බෑව. තව විනාඩි 7යි, විනාඩි 6යි, 5යි, 4යි, 3යි, 2යි, 1යි. එහෙනම් අපේ විනාඩි ගන්න ඉවර වුණා. දැන් අපි පාස් වුණා. Oh wow, I'm impressed. දැන් අපිට කිරි කෝපි එක බොන්න පුළුවන්. හැබැයි අර මල්ලිගේ ෂෝක නීරම දැන් තමයි පටන් ගන්න. මල්ලි කමන්නේ බොක්ක ඊළඟ කමු. එකත් අපි දිනමු අපි එහෙනම් මගෙත් එක චැලෙන්ජ් කරලා උඹලා දිනන්න නේ. උඹට අරක දෙන්න නෑ දැන් ඔයා කන්න. කන්න දැන්. මූණ බලන්න. මූණ පොඩ්ඩක් පෙන්නන්න. අවුලක් නෑ ගයිස් කන්න ගිලින්න ඕන. ගිලින්න ඕන. කෝ පෙන්නන්න අපිට දෙහි බෑව. හපන්න ඕන. හපන්න හොඳට. හයි ගාලා හපන්න. 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 බෑක හපන්න. දුක මූණ බලන්න පොඩි මල්ලික අයියෝ. ගයිස් මෙයාට ගහගන්න බෑ තමයි අපි ඉන්නවා අපි ඉන්නවා තව රජේ ඉන්න මල්ලි වීසි කරන්න බෑ. පෙන්න. මෙතන ඉඳන් කන්න. බඩු ඇල Yeah, boy. තව මේකේ චුට්ට කැල්ල කපලා ගිලින්න ඕන. චුට්ටි කැල්ල. නෑ මේ හමත් එක්ක මේව අහම කරලා හැබැයි කැල්ලක් කන්න ඕන. හරි හපන්න ඕන. හපලා ගිලින්න ඕන. කරන්න මල්ලි කරන්න දෙයක් නෑ. කරන්න දෙන්න ඔයා ඒකෙන් පැරදුනා නම් ඔයාට වැඩි සිටින්න තිබ්බා හරි මෙන්න යා දෙයි බෑව කෑවා. හැබැයි තව එක දෙයක් කරන්න තියෙනවා. මොකද මමනේ කලින්ම කෑවේ. මේ මල්ලිගේ කෑලි 3ක් විතර ඉතුරුණා. ඔයාට දෙහි කාලක් කන්න කිව්වොත් කන්න පුළුවන් නේ හවුලක් නැහැ. මොකද දැන් ඔය මේ මං කිව්වනේ තාරක නීතිමාලා මමනේ කලින්ම කෑවේ. උනාට ඒක කියන්න අමතු වුණා. මං කලින් කෑවෙ හින්දා ඒක අවුලක් නැහැ. එතකොට මෙයාට දැන් දෙහි කාලක් කන්න තියෙනවා. එයාගේ දෙහි බෑවත් අපි කෝකටත් මේ කාල කපාගෙන තියෙන්නේ. ඒ කාලේ එයාට කන්න දෙන්නේ නැහැ. මල්ලි ඔයත් කන්න දිනා. ඔයා කනවා? මම කන්න පුළුවන් ඕන්න එහෙනවා. ටිකක් දෙන්න අමුල් ඇඹුල්ලි 30 සැරත් එක්ක දැන් නම් මගේ පොඩ්ඩක් ගිල්නවා දැන් නම් මගේ පොඩ්ඩක් සැර බෑලා තින්නේ. ගිල්ලා. නම් මල්ලි එන්න. දැන් ඉතින් මගේ chance එක තියෙන්නේ. කිරි කෝපි එක බොන්න. ඕනද? දෙන්නේ නැහැ පිස්සු. Nice. කමන්නේ අපි ඊළඟ පාර දිනමු සහෝදරයා තවත් ඕන challenge ඔය කට්ටිය කමෙන්ට් කරන්න. අපි තුන් දෙනාම සමහරක් හිතේ නැත්තම් මමයි මෙයයි හරි මමයි අරයි හරි තමයි එන්නේ. මොකද තුන් දෙනාම දාලා කරන්න බෑ. එක්කෙනෙක් කැමරා කරන් දින්න ඕන. අපි මේ Apple phone එකකින් කරන්නේ. අපි කැමරාව ගන්නකම් එහෙනම් දැන් මම මේක බීලා කතා කරලා What? Bro, what are you talking about, man? ඕනද? දෙන්නේ පිස්සු. චුට්ටක් අපිට තෝන්න ඔව් අපි දිනනේ ඔක්කොම බිලි ඉවරයි. ආය නෑ. ඕන එහෙනම් මෙතනින් challenge එක ඉවර වෙන්න තමයි යන්නේ. හැබැයි මෙන්න ප්ලේට් තුන බෝරුනම් බලන්න. මේ තමයි මේ තමයි අර දෙහි භාගෙම කාපු එකනාගේ. මේක මගේ එක. මෙයාගේ එක අන්තිම ටිකේ 3ක් ඉතුරු වුණා. ඉතින් තරංගයේ නීති වලට අපි පටහැනිව යන්න බෑ. ඒ හින්දා අද challenge එක ගැන මොකද හිතෙන්නේ? ආතල්ලයක් ගත්තද? ආතල්ලයක් ගත්තා ඒ වගේම සරයි සරයි. මට සරයි. ගයිස් ඔයාලා බොන්න කාලා බලන්න ඕ try කරලා බලන්න. බලන්න ඒක මාරම සරයි. අපි මිරිසුත් දැම්මා. මිරිස් දාන එක පෙන්වන්න බැරි වුණා. මොකද අපි තුන් දෙනා තමයි හදන්නේ. ඒ හින්දා අපි හදලා මිරිස් දාන්න බැරි වුණා. එපා කිව්වා මිරිසුත් දාන්න තව මං ඒක දැම්මා. මං ඉතින් වැඩි කරේ. මං කොහමද දිනේ ඉඳන් මං ඉතින් කෑවා. එහෙනම් ආදීන් අපේ challenge එක විලනවා. තව ඉදිරියට vlog challenge තියෙනවා. ඔය කට්ටිය තව ඊළඟට ඔය challenge එහෙම අපිට comment කරන්න. අපි ඒවා ගෙනල්ලා දෙනවා. එහෙනම් හැමෝම යාළුවන්ට බයි ගන්න. එහෙනම් අපි අදට ගියා.